ඔයා බයයි නේද? අසාර්ථක වෙයි කියලා නෙමෙයි. අසාර්ථක වුණාම අනිත් අය hina වෙයි කියලා. ඔයාගේ හීනවලට යන පාරේ ඔයාව නතර කරලා තියෙන්නේ හැකියාවක් නැතිකම නෙමෙයි. පෙරදුනොත් අනිත් අය මොනවා හිතයිද කියලා හිතන ලැජ්ජාව. ගොඩක් අය ජීවිතේ එකම තැන පල් වෙන්නේ අනුන්ගේ මතයට තමන්ගේ වටිනාකම තීරණය කරන්න දීලා තියෙන නිසා. හැබැයි මතක තියාගන්න ඔයා වැටෙනකොට hina වෙන මිනිස්සුම තමයි ඔයා ජීවිතේ ගේම ගහපු දවසට අත්පුඩි ගහන්න ඉස්සෙල්ලම පොලිමේ ඉන්නේ. ඔයාගේ ගමන තීරණය කරන්න ඕනේ ඔයා මිසක් පාරේ ඉඳන් බලාගෙන ඉන්න සෙනග නෙවෙයි. සාර්ථකත්වය කියලා කියන්නේ පරාද වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැම පරාජයකදීම හැම වැටීමකදීම තමන්ගේ ගමනාන්තය මොකක්ද කියලා අමතක කරන්න නැති එක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. අද ඔයාට hina වෙන ලෝකයම හෙට දවසේ කොහොමද ඔයා ඕක කරේ කියලා ඔයාගෙන් උපදෙස් ගන්න යන දවසක් අනිවාර්යෙන්ම උදා වෙනවා. ඒ දවස උදා කරගන්න නම් අද ඔයා මේ ඉන්න බය කියන මුලාවෙන් එළියට එන්නම ඔයාට සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ කතාවලට ඔයාගේ වටිනාකම තීරණය කරන්න දෙන්න එපා. අදම ඔයාගේ ගමන ඔයා පටන් ගන්න. ජීවිතේ නිවැරදිව කියව ගන්න මාව ෆලෝ කරන්න. මම චරිත් ගිම්හාන්.